පුතේ දුවේ උඹලා පුළුවන් නම් ආදරය කරපල්ලා බුදුරජාණන් වහන්සේට. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සග්ගපරායන. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රේමයේ මාත්‍රයක් තිබ්බොත්, සද්ධාව මාත්‍රයක් තිබ්බොත්, කය බිඳලා මරණයන් මත්තේ ඔවුන් දෙව්ලොව උපදිනවා. අපේ ආච්චිලා සියලා මුතුන් මිත්තෝ ඇයි പ്രേත ලෝකවල ගියේ? ඇයි දුගතියට වැටුනේ? ඔවුන්ට මගේ බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තිබ්බේ නැහැ. මං කිව්වා පුතේ දුවේ උඹලා යම් කිසි කෙනෙකුට ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙල්ලගේ නම කට්ටියක් මන්ද ඇහෙනකොට උඹලගේ කන් නිකම් යනවා ඒ පැත්තට. අරයගෙන මොකද්ද කියන්නේ? ඒ කෙල්ල නිතර මතක් වෙනවා. කොල්ලා නිතර මතක් වෙනවා. එයා ගැන අහනවා, එයා ගැන හොයනවා, එයා ගැන හිතනවා, එයාව පතනවා. අනේ ඔය වාගේ ආදරයක් මගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ කියලා ඇහෙනකොට කන් ඒ පැත්තට යනවනම්, බුදුරජාණන් වහන්සේ නිතර මතක් වෙනවනම්, බුදුරජාණන් වහන්සේ මතක් වෙනකොට මේ හදවත පිරෙනවනම්, ඒ තරම් අපි බුදුරජාණන් වහන්සේට ආදරය කරන්නේ කවද්ද? ඒ ශාස්ත්‍ර සම්පත්තියට සෙනෙහස දක්වන්නේ කවද්ද? ඒ බුදුරජාණන් වහන්සේ ගිය දිශාවටත් වැඳගෙන ඉන්නේ කවද්ද?